සාර්ථක සම්බන්ධතාවයක පදනම තියෙන්නේ sannivedanaye කියන කාරණාව මත. ප්‍රේම සම්බන්ධයක් වේවා, විවාහයක් වේවා, මේ මොන සම්බන්ධතාවය ඇතුලේ වුණත් යහපත් sannivedanayak තිබ්බොත් තමයි ඒ සම්බන්ධතාවය සාර්ථකව පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. අවාසනාවකට සම්බන්ධතාවයක් තුළ ටිකක් දුර යනකොට අපිට හිතෙනවා දැන් ඉතින් මොනවා මෙයාගේ දැනගන්නද? මොනවා කියලා අලුතෙන් කතා කරන්නද කියලා. අපි අර sannivedanaye කියන කොටස අමතක කරලා දානවා. අන්න එදාට තමයි ඒ සම්බන්ධතාවයේ බිඳ වැටීම ආරම්භ වෙන්නේ. ඕනම මිනිස්සෙක් කාලයත් එක්ක වෙනස් වෙනවා. ඕනම මිනිස්සෙක්ගේ සිතුම් පැතුම් අවශ්‍යතා කාලයත් එක්ක වෙනස් වෙනවා. එතකොට ඔයාට යහපත් sannivedanayak තිබුණොත් තමයි ඔයාගේ පාර්ට්නර්ගේ වෙනස් වීම අඳුරගන්න පුළුවන් වෙන්නේ. ඔයා තාමත් හිතන් ඉන්නවනම් එයා කැමති ඒ පාටට කියලා, එයා කැමති ඒ කෑමට කියලා සමහර විට එයා මේ වෙනකොට වෙනස් වෙලා තියෙන්න පුළුවන්. සම්බන්ධතාවයක් ඇතුලේ සාර්ථක වෙන්න නම් සම්බන්ධතාවයක් ලස්සනට පවත්වාගෙන යන්න නම් වැදගත්ම දේ තමයි sannivedanaya. ප්‍රේම සම්බන්ධතා බිඳිලා, විවාහ කැඩිලා, කවුන්සලින් එන ගොඩක් අය කියන ප්‍රධානම කාරණාව තමයි එයා මාව තේරුම් ගන්නෑ. එයාට මාව තේරෙන්නේ නෑ කියලා. ඒක එහෙම වෙන්න හේතුව මොකද්ද? ඒ පුද්ගලයෝ දෙන්න අතර තිබ්බ sannivedanaya මගදී බිඳිලා. ඉතින් අනිත් කෙනාට අනිත් කෙනාව නොතේරෙන තරමටම සම්බන්ධතාවය ඈත් වෙලා. ඒ හින්දා සම්බන්ධතාවයක් යහපත්ව පවත්වාගෙන යන්න නම් අනිත් මොන දේ තිබ්බත් වැඩක් නෑ. යහපත් sannivedanayak තිබිය යුතුම තමයි.